Hi guys, welcome back to our YouTube channel. ඉතින් අද අපි low budget piece එකක් හදමු. ඊට කලින් මතක් කරන්න ඕනි අපේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. piece එක හදන්න ඕන ද්‍රව්‍ය සහ ප්‍රමාණය ඔයාලට description එකේ බලා ගන්න පුළුවන්. අපි මුලින්ම පාන් පිටි කෝප්ප දෙකට කිරිපිටි තේ හැඳි 2යි සීනි තේ හැඳි 2යි ලුණු තේ හැඳි කාලයි ඉස් තේ හැඳි 1යි එකතු කරගන්නවා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට මද උණුසුම් වතුර ටික ටික එකතු කරගන්නමින් හොඳින් මිශ්‍ර කරගන්න. ඊට පස්සේ තෙල් තේ හැන්දක් එකතු කරගන්න. මේ විදිහට හොඳින් නීට් කරගන්න. මේ මම හදාගත්ත පීසා ඩෝ එක ඊට පස්සේ හොඳින් ආවරණය කරලා ඩෝ එක පිපෙන්න ටික වෙලාවක් තියමු. අපේ පීසා ඩෝ එක පිපෙනකම් මොසරෙලා චීස් ටික, ලුණු ටික, මාළු මිරිස් ටික පිළියෙල කරගනිමු. මේ තියෙන්නේ අපේ පීසා ඩෝ එක. දෙගුණයක් වෙලා තියෙනවා. මම මුලින්ම කරන්නේ අතින් තද කරලා ඇතුලේ තියෙන වාතය අයින් කරගන්න එක. ඊට පස්සේ පීසා හදන තැටිය තියලා මේ විදිහට හොඳට තුනී කරගන්නවා. බටේ හීනයට හදාගන්න නැත්නම් මේක පිපෙනකොට ලොකු වෙනවා. ඊට පස්සේ මම කරන්නේ ගෑරුපක් අරගෙන මේ විදිහට සිදුරු විදගන්න එක. නැත්නම් පීස් එක හැදෙනකොට පිම්බෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ මම මුලින්ම කරන්නේ සෝස් හොඳින් තවර ගන්න එක. මේ විදිහට අපි සෝස් ටික ගාගත්තට පස්සේ අපි මොසරෙලා චීස් වලින් චුට්ටක් මම තියාගන්නවා. ඊට පස්සේ අපි කපාගත්ත ලුණු ටික, ඊටත් පස්සේ අපි කපාගත්ත මාළු මිරිස් ටිකත් මේ විදිහට තියාගන්නවා. හරි. ඊළඟට මම සොසේජස් චිකන් දෙකම අද මගේ පීසා එකට දානවා. ඒක ඔයාලට කැමති විදිහට දාගන්න පුළුවන්. බිත්තර පෝක් මේ ඕනිම දෙයක්. සමහරු වෙජිටේරියන් නම් වෙජිටේරියන් කෙනෙක් නම් මේ කිසිම දෙයක් නොදා පීස් එක හදාගන්නත් පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕනේ බෙල් පෙපර්, ඔරිගානෝ වගේ දේවලුත් ඔයාලට මේකට දාගන්න පුළුවන්. නමුත් අද මම කරන්නේ ලෝ බජට් පීස් එකක් නිසා මම ඒවා පාවිච්චි කරන්නේ නැහැ. සැරට කන්න ආස කැමති කෙනෙක් ඉන්නවා නම් නයි මිරිස්, කොච්චි, කෑල් මිරිස් ඔයාලා හදන පීසා එකට එකතු කරගන්න පුළුවන් කියලා මේ වෙලාවේ මම මතක් කරනවා. ඊට පස්සේ අපි මොසරෙල්ලා චීස් වල ඉතුරු ටිකත් මේ විදිහට තියාගන්නවා. ඒ වගේම මම අමතර චීස් උත් දාගන්නවා. මොකද අපි චීස් වලට ගොඩක් කැමති නිසා. ඒ වගේම චීස් වැඩි වුණාම පීසා එක හරිම රසයි. හැබැයි අමතරව චීස් දාගන්න එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලගේ කැමැත්ත අනුව ඒක තීරණය කරන්න. ඉතින් අපේ පීසා එක සූදානම්. අද මම පීසා එක හදන්නේ එයා ෆ්‍රයි එකේ. ඔයාලට oven එකේ, මල්ටි කුකර් එකේ, රයිස් කුකර් එකේ නැත්නම් ලිපේ උනත් මේ පීසා එක ලේසියෙන්ම හදාගන්න පුළුවන්.
මම සෙල්සියස් 230 උෂ්ණත්වයෙන් විනාඩි 10ක කාලයක් පීස් එක තියෙනවා. ටන්ටරා! අපේ පිස් එක හරි. මෙන්න මෙහෙම උණුමුණ රසම රස පිස් එකක් අපි හැදුවා. ඉතින් ඔයාලා try කරලා බලන්න. ගෙදරත් එක්ක කන්න පුළුවන් රසම රස low budget එකකින් මේ වගේ පිස් එකක් ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් සුබ දවසක්. ආයෙත් දවසක හමු වෙමු. channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.